දාන් වෙනවා ඩූන් වෙනවා. ගණන් ගන්න එපා. ආම්මට හොඩු. මල්ලිමෝ ආම්මා ඊ ඇක්ෂන් එක ලස්සනයි මචං. ඇත්තටම කියන්නේ ආච්චි කෙනා ග්‍රැනි මචං. හරිද? ග්‍රැනි ඇවිල්ලා ග්‍රැනි නෙයි ආම්මට හොඩු. ආච්චිගේ මේ ඇක්ෂන් එක බලන්න. මොකද වෙන්නේ? අද ප්ලේ කරන්නේ ෆොටෝ ඇනෝමලි. ඉතින් මචං මේ ගේම් එක කරන්න තියෙන්නේ ෆොටෝෂොප් එක අපිට වැඩ කරගෙන යන්න තියෙන්නේ මචං. ඉතින් මචං එන කස්ටමර්ස්ලාට එයාලා ඉල්ලන ෆොටෝ එක අපිට ගහලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ අතර ගේම් එක ප්ලේ කරගෙන යන්න තමයි තියෙන්නේ. එහෙනම් ප්ලේ කරලා බලමු. මොකද වෙන්නේ? බය වෙනවද? නැද්ද කියලා? ෆොටෝ ඇනෝමලි. මචං ගේම එක පටන් ගත්තා ප්ලේ කරන්න තමයි තියෙන්නේ මචං. ඉතින් මචං මතු උනා කොහෙන්ද කියලා නෑ මචං. මෙතන කැමරාවක් තියෙනවා. මෙතන මොකද්ද තියෙන්නේ? ලියුම් කාර්ය තියෙනවා මචං. මේක ඕපන් කරන්න ඕනේ අපි. හරිද? හරි මචං. කඩේ ඕපන් කරා. මේ මොකද්ද? මෙතන තමයි මචං ෆොටෝ ගන්න ප්ලේස් එක. දොරක් ඇරි අම්මට හුඩු. මල්ලේ මෙතන අපේ PC එක තියෙනවා. මේ ගේම් එකක්වත් ගහන්න බෑ දන්නේ නෑනේ. ඒක අපි පස්සේ බලමු. මේ පුටුව යන්නේ දෙන්නේ නෑනේ. ඉතින් මොනවද ඕනි? මෙයාට අඟල් කැමරාව අරන් ගිහිල්ලා මුගේ ෆොටෝ එකක් ගහන්න තමයි තියෙන්නේ මල්ලි. ලස්සනට ඉන්නව අර ෆොටෝ එකක් ගහද්දි ලස්සනට ඉන්න ඕනේ. නැද්ද මචං? කොහොමද ගහන්න ඕනේ? මෙහෙමනේ. මම මේක zoom කරන්නත් පුළුවන් මචං. මේ ගන්න zoom කර මේ ගන්න ගමුද? මේ ගන්න පිට්නේ මචං. අපි ලස්සන ෆොටෝ එකක් අරන් දෙන්න එපා ඉතින්. අපේ පළවෙනි කස්ටමර් හරියද ගත්තද? ගත්තා මචං හරියද? දැන් මෙයාට මේක දෙන්නේ කොහොමද දන්නේ නැහැ. ඒක නම් මම දන්නේ නැහැ. අපි බලමුකෝ. මේක yes දෙමු මචං. හරි. ෆොටෝ එක වැටුණා. ඊට පස්සේ ෆොටෝ කියන එකට යන්න ඕනේ අපි. මේ දින මචං ෆොටෝ එක. මේක කොහමද මේ පොඩයි දා මචං හරියද? මේකේ සයිස් එක කොයි ගානද? සයිස් එක 3යි වැඩි කිරීම 4 මචං. හරිද? එක පැත්තකට 3යි අනිත් පැත්තට 4යි මචං. ෆොටෝ එක හරි මචං. ෆොටෝ එක ගත්තා. print කියන එකට අපි මෙතන කීයක් තිබ්බේ? 3යි 4යි නේ. මේ තියෙන්නේ මචං 3යි 4යි. 3යි 4 දාම මචං. නෑ 4යි 3යි 4 නේ. හරි. start මචං. මම print එක වැදෙනවා. නයිස් මචං. print එක වැදුණා. print එක කොහෙද තියෙන්නේ? මේ තියෙන මචං print එක. හරියද? දැන් මෙන්න මේ මචං ලියුම් කවර් එක මම දාලා තමයි දෙන්න ඕනේ. හරියද? මම දන්න විදිහට මේක දාන්න ඕනේ. ලියුම් කවර් එකට දැම්ම නේ මචං. දැන් මේක මුට දෙන්න ඕනේ. ඕකේ මචං. ඒ වැඩේ ගොඩ මචං. ඕකේ මචං. ඌ ගියා මචං. හරියද? ඌ සල්ලි දුන්නේ නැහැ නේ මචං. ඌ සල්ලි දුන්නේ නැහැ නේ. මෙයාට සල්ලි දෙන්නේ නැද්ද මචං? යකෝ මෙච්චර මාන්සිලා ෆොටෝ එකක් ගහලා. මේක අපි ඉන්න පොට් එක නේ මචං. අඩෝ ඒකත් මරුනේ මචං. ෆොටෝ කඩයක් දාගත්තා නම් ඊසි නේ මචං. මාරේ සල්ලි හම්බ කරන්න පුළුවන් ජොබ් එක. ඉතින් යකෝ මේක ඉස්සරහටයි මම PC මොන්ට් එකේ ඉස්සරහට මේ ෆොටෝ එක වැටුනේ. නෝනා කෙනෙක් එනවා. කොහමද එන්නේ? කෝ නෝනා කෙනෙක් එනවා. මේ ෆොටෝ කොහමද දාලා දෙන්න ඕනේ? අපි බලමු මෙයාට මොකෝ විදිහට ඕනේ කියලා ෆොටෝ එක. ෆොටෝ 3ක් ගහලා ඉල්ලනවද? ෆොටෝ 3ක්ද කොහෙද? මන් දන්නේ විදියට අපි කැමරාව ගමුකෝ. කැමරාව ගත්තා මචං. හරිද? මේ මම දැක්කනේ ඔන්න ඔය වෙන තමයි ෆොටෝ එකේ ඉන්න ඕනේ. කොහොම මේක zoom කරන්න පුළුවන් නේද? අනේ zoom වෙන්නේ නැද්ද? zoom වෙනවනේ. මෙහෙම ගමු නේ මචං. මේ size එක වගේ. හරි මචං. තව එකක් ඕනේද? 3ක් නේ ඉල්ලුවේ. මෙහෙම. නංගි මොකෝ ළඟට ආව එකපාරටම. ඊවට ඉන්නවා නංගි හරිද? මියා එකපාරට ෆොටෝ එක ගහපු ගමන් ළඟට ආවා මචං. හරිද? ඊබ තමයි ඉතින් නේද? ඉතින් දාන්න ඩූන් වෙන අපි මොනිටර් එකට මේක දාමු හරිද? ආයෙ ෆොටෝ ගහන්න එපා ඉතින් නේද? yes දෙමු අපි. please wait. හරි මචං.
කම්ප්ලීට්. අපි ෆොටෝ එක ගන්න කලින් ෆොටෝ එකේ සයිස් එක අපිට 2.3 මචං. හරිද? 2.3 මේ ෆොටෝ ඔක්කොමද මචං? මෙතන ෆොටෝ කිහිපයක් තියෙනවා. අපි අන්තිම ෆොටෝ එක ගමුද? මේකේ 2.3 2.3 නෙයි මචං. හරි ස්ටාර්ට් දෙමු. මේකෙත් ඕනේ ඔක්කොගේම ෆොටෝ මම හිතන්නේ. අනේ එකයි පුළුවන් මම හිතන්නේ නේද මචං? අරන්නේ අපි ඒක දීලා බලමුකෝ. මේක ගත්තා. මේක දැම්මා. මෙයාට දුන්නා මචං. වැටුණා කියහන්කෝ. වැටුන්නේ නැහැ මචං. මේ සුරට ගියේ. හරි මචං. එක ෆොටෝ එකයි නේ මම හිතන්නේ. පිස්සුනේ ඉතින් අපි ඉතින් හරියට ගහලා නැහැ මචං. ඒලා ඉතින් එහෙම තමයි. ඉතින් දාන් වෙනවා ඩෝන් වෙනවා. දාන්නේ නැද්ද ඉතින්? දැන් අර මේ මොනිටර් එක ඉස්සරහට දැන් ගහ ෆොටෝ එක වැටුන්නේ නැහැ නේ. මේ දොර අරින්න බෑද? ඊ එළියට යන්න ගියේ මචං. එළියට යන්න දුන්නේ නැහැ නේ. බේනි කරන් ඉතින් ආච්චි කෙනෙක් ආවා. ඊ ආච්චි නිකන් ඇද වෙලා වගේ පේන්නේ නැද්ද මචං? මට නම් ඒ ආච්චි ඇද වෙලා වගේමයි පේන්නේ. මේ බලන්න මේ බලන්න. මේ පොඩ්ඩක් කැණයක් ගහලා කෙලින් කරලා ගන්න ඒ වගේ මචං. හරිද? ඇද වෙලා ඉන්නේ හරිද? අවලන්නේ අපි මොනවද ඕනේ කියලා අහමු ඉතින්. මොනවද ඉතින් ෆොටෝ එකක් තමයි ගහලා ඕනේ නැද්ද මං? අඩෝ මේ ආච්චිගේ නම ග්‍රැනී මචං. අම්මා ග්‍රැනී මචං. ග්‍රැනී ඇවිල්ලා තින්නේ හරිද? 4යි මේ 6යි මේ සයිස් එකට ෆොටෝ එක ගහලා ඉල්ලන්නේ. හරිද? ඇදේට යන්නේ මචං. හරිද? ඒ ගෑණිගේ නම මචං මේ ආච්චිගේ නම ග්‍රැනී මචං. හරිද? ග්‍රැනී ඇවිල්ලා ග්‍රැනී අම්මට උඩු. ආච්චිගේ මේ ඇක්ෂන් එක බලපන්. ආවුස් ඩඩා කියන තමයි එන්නේ මචං. අපි පපි කොට මෙහෙට ගිහින් බලමු. අම්මට උඩු. අපිටත් බෑනේ ඔච්චර. හවුලන්නේ මචං ෆොටෝ එකක් ගහමු. මේ අම්මා ඒක නිකන් මූණ නිකන් අමුතුයිනේ මචං. යනවා මේ. කොහෙද යන්නේ? ගම යනවද? යනවා මචං. ෆොටෝ එක ගැව්වා. ඉන්න නැන්දේ නෙමෙයි ආච්චි. ෆොටෝ එක මං අරන් දෙන්නම්. හරිද? විනාඩියක් ඉන්න අපි මොනිටර් එකට දාලා yes දෙමු අපි. please wait. okay මචං. සයිස් එක මොකක්ද දිලේ? සයිස් එක මට හැම වෙලේම අමතක වෙනවා බං. 4යි 6 මචං. ෆොටෝ එක ගත්තා. මේක නේ දැන් ගැහුවේ. 4යි 6 නේ. ස්ටාර්ට් මචං. හරි. print එක දුන්නා. හරි මචං. print එක අපි ලියුම් කවරයක් ගමු. print එක වැදෙනවා මචං. මිනිත්තුව යන්නේ. අර print එක වැදෙන්න කොහොමද තාක්ෂ මේක කියන්න ඕනේ අපි ඒව දන්නවා. හරිද? මොකෝ මේ බෙල්ල කැරගුණේ. ග්‍රැනී මචං. හරිද? මේ බෙල්ල කැරගුණානේ මචං. ටෝකින් අම්මට හොඩු. මේ ගෑණි සල්ලි දුන්නනේ මචං. එතකොට අරුන් සල්ලි දෙන්නේ නැතුව ගියා. මහා කපටි එවුම් මචං. හරිද? මේ කීයක්ද තියෙන්නේ දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. රුපියල් 20යි මචං. මේ උඩින් වැටෙනවා මචං. මට පේනවා රුපියල් 20යි. හරිද? මචං ඒ කියන්නේ අර ආච්චිගේ බෙල්ල කැරගුණානේ බා. එකපාරට මේක වැඩක් නැහැ. අරුන් සල්ලි දුන්නේ නැහැ මචං. හරි උන් කයි රාටික කපටියෝ මචං. හරිද? කරන්න බෑ මේක. මේ ආච්චි හොඳයි මචං. ආච්චි එනවා කවුද එන්නේ? අම්මට උඩු. මල්ලි මොකෝ ඇවිදින දුවනවද? අනේ මන්ද මං මොලේ කර වෙලාද දන්නේ නැහැ මොන්ගේ. උඩ බලාගෙන ඉන්නේ ඌ. මොලේ කර වෙලාද කොහෙද බං? හරි යන විදිය බලපන්කෝ. මොලේ කර වෙලාද දන්නේ නැහැ උන්ගේ බං. ඉස්සරහට මොන උන් එන්නේ දන්නේ නැහැ නේ මචං. මියාගේ ඇක්ෂන් එක කොහමද? මට උඩ මල්ලි කොහමද ඔහොම ඉන්නේ? ආඩෝ ශිරාවන මටත් බෑ කියහන්කෝ ඊම. මී බලන්න මී. මින්නේ කොහමද මචං? මේ පිටිවස්ස මොකුත් නැහනේ. අවුලක් නැහැ මචං. ඒ ඇක්ෂන් එකත් හොඳයි. හරිද? අපි ගාම ෆොටෝ එකක් ගාමු. ෆොටෝ එකක්. zoom පාරක් දීලා අම්මා කොහොම ලස්සන අපිටත් බෑ මචං මේ ලස්සන ෆොටෝ එකක් ගන්න. හරිද? අම්මා නැගිට ගැම්ම දැක්කද? ගැම්ම දුවන එක තමයි පොඩ්ඩක් කවුල. හරිද? දැක්කද නැගිට ගැම්ම? මයිකල් ජැක්සන් වගේ. හරි අපි yes දෙමු. හරි මචං. ෆොටෝ එකේ සයිස් එක කීයද? 3.4 මචං. 3.4 ෆොටෝ එකේ සයිස් එක. හරිද? හරි මචං. print එක ගැහුවා. හරිද? ලියුම් කවරයක් ගත්තා. මේකට දැම්මා. හරි මචං. දුන්නා. easy මචං. ඒකත් ගොඩම තමා. බලපන් යන විදිය විතර. කැතයිනේ කැත. මල්ලි මොකෝ මේ බෲස් ලීද?
ඒ නිකන් බෲස්ලි වගේ නේ මචං. මේ මොකද මල්ලි මේ ඔයා ගහගන්න ඉන්න පාරද ඔයාලා මේ ඔයාලා කස්ටමර්ස්ලා කස්ටමර් විදිහින් ඉන්නේ ගහගන්න වගේ ඉන්නේ මල්ලි මේ ඒවට නම් එන්න එපා හරිද? මොගේ නම චිල්ටන් මචං හරිද? චිල්ටන් නෙවෙයි ඉතින් ආයේ ඌ යන්නේ මචං ගහගන්න වගේ බං. දැක්කද ගියේ විදිය? ගහගන්න වගේ ඌ යන්නේ. අම්මට හොඩු. ඇක්ෂන් එක බලපන්. නිකන් මයිකල් ජැක්සන් වගේ මේ මෙතන සපත්තුව මේ පුටු ආසේ මචං සපත්තුව. අවුලක් නැහැ මචං. ඒ ඇක්ෂන් එකත් හොඳයි. හරි අපි ලස්සන ෆොටෝ එකක් ගහලා දෙමු. ඉතින් අපි එන කස්ටමර්ස්ලාට ලස්සනට වැඩේ කරලා දෙන්න බෑ. හරි. නයිස් මචං. දැක්කද කොහමද අම්මා ගහ ගන්න වගේ ඉන්නේ හරිද? මේ මල්ලි මේ ඔයා මාත් එක නම් ගහ ගන්න එපා හරිද? කෝස්සෙන් ගලවන්නේ හරිද? මේ ෆොටෝ එක දාන්න එපයි. ෆොටෝ එක දාන්නෙත් නැතුව ෆොටෝ එක දෙන්න යනවා. සයිස් එක මොකද්ද බං? 3.4 මචං. ඒක මතක හිටින්නේ නෑනේ. බෑනේ කරන්න ඉතින්. 3.4 මචං සයිස් එක. හරි. print එක වැදෙනවා. අපි පටස් ගාලා ලියුම් කවරයක් ගමු. හොරි මචං. ආවේ නෑනේ. හොරි මචං කිව්වට. අඩු. හරි මචං. ඒක ගත්තා දුන්නා මචං. ඊස් මචං. චිල්ටන් මචං නම හරිද? මොනවා කියනවද දන්නේ නැහැ මේ ගහ ගන්න වගේ ඇල පිස්සුනේ මචං කෙලින්නේ මූ පිස්සා මචං මට පොලිස් කාරේ ඒ උගේ මූණ නිකන් රැට් ඩයල් එක මූණක් මචං හරිද පොලිස්මෑන් දන්නවා ඉතින් පොලිස්මෑන් කියලා ඉතින් ඒ කියන්න ඕනේ නැහැ ඉතින් හෙලෝ නෝ ප්‍රොබ්ලම් ප්‍රශ්නයක් නැල්ලු ෆොටෝ එක ගහලා දෙන්නල්ලු ඕකේ මචං අපි ෆොටෝ එක ගහලා දෙමු මෙයාගේ ඇක්ෂන් එක කොහොමද කියලා මෙයා ඉතින් ඔන්න ඔහොමනේ මල්ලි ඉන්න ඕනේ හරිද ඇක්ෂන් එකක් දාද්දි ඉතින් ලස්සනට ඉන්න ඕනේ හරි මචං අපි zoom පාරක් දීලා කොහොමද මේ මෙහෙම ගන්න ඕනේ ගොඩක් zoom එයාට අර identity card එකද කොහොමද හදා ගන්න ඕනේ identity card වල නේ මචං අර මේ භාගයක් ගන්න ඇඟේ උණන් ගැම්මෙන් යන්නේ මචං අර දැන් ගැම්මෙන් ඉන්න ඩයල්ලා කියන්නේ පොලිස්මෑන් නේ මචං පොලිස්මෑන් ඉතින් ගැම්මෙන් ඉන්න නැතුව ඉතින් වෙන කොහොම ඉන්නද නැද්ද මචං දෙකේ තුනේ ගම් මචං හරිද සයිස් එක start හරි මචං print එක වැදෙනවා අපි ගමු ලියුම් කවරයක් ලියුම් කවර දෙකක් ආවනේ මචං ආයෙ කවුලක් නැහැ අපි ෆොටෝ එක දෙමු මොකක් මචං policeman okay මචං okay I am sorry offer මොකද්ද ඇයි sorry කියන්නේ I am any close problem have been okay wow that's මොකද්ද මගුලක් කියලා ගියා බං තේරුණෙත් නෑ ආච්චිට හාල කරන්න බෑනි කරන්න ඉතින් බෑනි ආවයි 100 ගෙනින් මචං හරිද දොරෙන් ආ මචං හරිද මේ කොන්ද පාත් කරගෙන ආයි මචං ඒක මට ගහන්න වැරුණා මචං ඒක තමයි ආතල්ම සීන් එක හරිද ඇද වෙලා ඉන්නේ මචං 100 කෙනෙක් ඇවිල්ලා ඉන්නේ ඕල්ඩ් මෑන් කියන්නේ 100ද ඩොකියුමන්ට්ස් එකට මෙයාට ෆොටෝ එකක් ගහගන්න ඕනේ මචං හරිද අපි කැමරාව ගමු මෙයාගේ ඇක්ෂන් එක මම හිතන්නේ යන්නේ දැක්කද යන විදිහ බලන්න ආ හිමීට යන්නේ මචං හරිද මට හුරු ආපු ගමන් අත පිටවස්ස දාගත්ත එච්චරයි නේ මචං අවුලන්නේ අපි zoom පාරක් දෙමු අඩෝ මේක හරිය zoom වෙන්නේ නැහැ බා හරිය zoom වෙන මෙයා ඩොකියුමන්ට්ස් එකට ඉල්ලද්දි මචං මේ ලං කළාම zoom කරලා දෙන්න ඕනේ මචං කොහොම මලි what the fuck 100ට මොකද උනේ 100 නෑ මචං 100 මචං හරිද එකපාරටම දුවගෙන යනවා 100ට යකා වැහුණාද අනේ මන්ද මචං අවුලක් නෑ මචං වීඩියෝ ලයික් එකක් දාගෙන යමු ඉතින් මෙයාගේ සුපර් ගේම් ප්ලේ ඕන නැහැ ඉතින් channel එක subscribe කරලා channel එකට එකතු වෙමු එච්චරයි නේ ඉතින් කියන්න තියෙන්නේ වීඩියෝ ලයික් පාරක් දාන්න ලයික් තමයි ඕන ලයික් ඕනේ ඉතින් channel එක subscribe අපි 300 ගාමු 300 කරලා 500ක් ගාමු අපි පැටස් කාලා හරිද subscribe කරන්න ඕනේ ඉතින් ඔයාලා ඉතින් subscribe කරනවා ඉතින් නෑ නෙමෙයි ඉතින් හරිද අපිට දැන් මොකද්ද ඒ කියන්නේ අපිට මේවා කිවරයි මචං අපිට දැන් තියෙන්නේ මේකේ දවස් ගණන්ද තියෙන්නේ කියන්නේ අපි දැන් නිදා ගන්න ඕනේ ඔන්න ඉතින් මචං අපේ දෙවෙනි දවසේ පටන් ගත්තා පළවෙනි දවසේ නේ ඉවරයි මචං හරිද දැන් දෙවෙනි දවසේ පටන් ගත්තා දෙවෙනි දවසේ මොනවා වේවිද දන්නේ නැහැ ඉතින් පළවෙනි දවසේ ඉතින් මොකුත් උන්නේ නැහැ ඉතින් අර මොකෙද්ද ඔගේ 100 කෙනෙක් පන්නව ඒක වැඩක් නැහැ
ඒ නාකියා මචං මේක ඕපන් කරන්න ඕනේ. තා පොඩ්ඩෙන් ඕපන් කරන්න නැතුව ක්ලෝස් කළාම තියෙනවා මචං කඩේ. මේ print machine එක තියෙනවා මෙතන. ඉතින් මෙතන අපේ PC එක තියෙනවා. කොහමද ගැම්ම? හරිද ගැම්ම? මේ මොකද්ද දන්නේ නැහැ නේ බා. washing machine එකක්ද? දන්නේ නැහැ නේ. ඒක දන්නේ නැහැ මචං. මට ඩයල් එක අම්මට හොඩු. ඒක ඌ නිකන් අමුතු ඩයල් එක මචං හරිද? ඌ ගැම්මෙන් ආවේ හරිද මල්ලි ඔයාට මොනවද ඕනේ? මැනේජර් කෙනෙක් මචං හරිද? මෙයාට 2 3 size එක ෆොටෝ එකක් ඕනේ. හරිද? මැනේජර් කෙනෙක් මචං. sure got the photo room. හරි මචං. අපි කැමරාව ගත්තා. ගිහින් ෆොටෝ එකක් ගහන්න තමයි තියෙන්නේ ඉතින්. අඩෝ යන්නේ නැද්ද බා? මෙයා සාමාන්‍ය විදිහට මේ ඇක්ෂන් එක හරිද? මෙයාට zoom පාරක් දීලා අපි ලස්සන ෆොටෝ එකක් ගමු. මැනේජර් කෙනෙක් ඉතින්. nice මචං. ෆොටෝ එක ගැහුවා. උඩ බලන්න එපා ඉතින්. උඩ බලන්න එපා මල්ලි. අවුලක් නැහැ. ඒක වැඩක් නැහැ. අපි ෆොටෝ එක දීමු මචං. yes දෙමු අපි. please wait නේ මචං. 2 3 size එක නේ මචං. මට ඒක මතක වෙනවා කියහන්කෝ බෑනේ කරන්න ඉතින්. exit වෙලා ඉතින් 2 3 මට මතකයිනේ දැක්කනේ ඉතින් මං කිව්වොත් ඉතින් කිව්වා තමයි මචං 2 3 ස්ටයිල් එකට දාලා ෆොටෝ එක දෙමු මචං පටස් දාලා. nice මචං. manager you are my not coming back here again. okay මචං. අපි වැඩේ කරලා දුන්න ලස්සනටම easy මචං. එලියට බෑ බං එලියට යන්න ඉතින් බෑනේ කරන්න බෑ කරන්න මචං බෑ. මේකේ මොකුත් කරන්න නෑ නේ මචං. කරන්නේ ෆොටෝ එකක් ගහලා දෙන්න තමයි තියෙන්නේ. මේ පොට් එක මාර ලස්සනයි නේ. මට ඉඳගෙන ෆොටෝ එකක් මගේ ෆොටෝ එකක් ගන්න කවුරුත් නෑනේ මචං. එන්න ඒක තමයි පස්සේ අම්මට උඩු කවුද ආවේ? මට උඩු. අර 100 නෙවෙයි ආච්චි නේ මචං. 100 දාච්චිද? දන්නේ නෑ මචං හරිද? 100 දාච්චිද? පොඩ්ඩයි ලා මේ ගේම් එක පොඩ්ඩයි හිරෙනවා මචං ඒක වෙලාවට හරිද? මම මොබයිල් එකේ ප්ලේ කරන්න ඉතින් ආච්චි නේ මචං. ආච්චි. granny මචං හරිද? granny ඇවිල්ලා තියෙන්නේ. sweetie cold you please take you complete of photos. හරි මචං. මට 4 6 size එකකට ෆොටෝ එකක් ඕනෙලු. අවුලක් නෑ අපි ගහලා දෙමු. ආච්චි මොකද මේ? කොන්ද ගියාද මචං? කොන්දට මොකද යකෝ අර යගුලිය දාන්න ඉන්නවා නැත්නම් නෑ. යගුලිය නෙවෙයි මචං අර ට්‍රිගර් දාලා බෝල් දාන්නේ මචං. අර අත දික් කළා ඒ වගේ මචං හරිද? අනේ මන්ද බං මු ෆොටෝ ගහන්නේ මොන විදියකටද? මොලේ කර වෙලාද බං මුන්ගේ? අවුලක් නැති අපිට වැඩක් නැති. බලන් ඉන්න විදිය විතර. කොස්සෙන් දීලා එලවන්න හිතන යන විදිය බලපන්කෝ. කැත්තයින් ඉතින් කැතයි මචං කැත. අම්මු ගාවයා මචං ඉතින්. වෙන කවුද ඉතින් 4 6 ෆොටෝ යක් මට මතකයි මචං හරිද? එහෙම තමයි අපිට මතකයි මචං හරිද? හරි print එක ගැව්වා. අපි ෆයිල් කවර් එක ගත්තා. මේ ෆොටෝ එක ලොකුයි නැද්ද? නෑ ඒක වැඩක් නෑ අවුලක් නෑ. අපි ෆොටෝ එක දෙමුකෝ granny. oh that is not wait. ask for. හරි මචං. ෆොටෝ එක දුන්නා. ගැම්මක් තමයි. මට උඩු ඩොක්ටර් කෙනෙක් මචං ඒක තමයි අර සුදු පාට මෙයා කරන sure how many and wait. I thank the 2 3 photos. හරි. size එක 2 3 ෆොටෝ එකක් ගහලා ඉල්ලන්නේ මචං. nice මචං. අපි ගහලා ඉන්නු මෙයාගේ ඇක්ෂන් එක කොහමද? මේ වැදගත් මහතුරු මචං ලස්සන ඇක්ෂන් එකක් දෙන්නේ හරිද? අර ආච්චි නම් පොඩ්ඩක් අවුල් නේ මචං. කැම් එක ගත්තා. zoom පාරක් දීලා අපි ගහමු ලස්සන ෆොටෝ එකක්. මේ ගන්නවක් ගමු නේ. හරි nice මචං. ෆොටෝ එක ගැහුවා යා යනවා. nice game මචං. සුපිරි ගේම් එකක් ඉතින් මං සුපිරි ගේම් එකයි එච්චරයි ඉතින් සුපිරි ගේම් එක. මේකේ පේන්ටින් තියෙනවා නේ බං. පේන්ට් තියෙනවා මචං හරිද? මේ size එක මොකක්ද ආයමුතු වුණානේ ඉතින් 2 3 එකක් මචං. ෆොටෝ එක ගත්තා. මල්ලි කොයි මචං ෆොටෝ එකේ මිනිහා? ඒ ෆොටෝ එකේ හෙවණැල්ල පේනවා මචං ඩොක්ටර්ගේ. අඩෝ ෆොටෝ එකේ මී බලම්මි. අඩෝ ඊමුකදී හිම වෙන්න බෑනේ මචං. අවුලක් නැහැ ඒක වැඩක් නැහැ. මේ ඌ මූව පේන්නේ නැහැ මචං. හරි මූණ හොඳ පොරා වෙන්න බෑ මචං හරිද? ඒක උගේ හෙවණැල්ල පේනවා. ෆොටෝ එකට හැබැයි මූව පේන්නේ නැහැ මචං. අනේ මන්ද බං.
Doctor, I don't think I can put that on my bag. මොකද්ද බං කිව්වේ? ඒක දන්නේ නැහැ වැඩක් නැහැ. මේකේ පේන්ටින් දිනවනේ බං චිත්‍රයක් අදින්න පුළුවන්. මට උඩු පුළුවන් නේ මචං. මොකක්ද අදින්නේ? මලක් අදිමුද? මං රතු පාට දාමු. මට උඩ කොහමද? මගේ මල අදින හැකියාව කොහමද? කොළ පාට දාමු කඳට. කොළයකොත් අදිමු මචං. ලස්සනයි නේ මචං. ඒක ලස්සනයි ඈ. සිය පාරකුත් දෙමු අපි. කවුද ආවේ? මල්ලි ජෝකර් කෙනෙක් ඇවිල්ලා ඌනම් හොඳ ඩයලොග් වගේ පේන්නේ නැහැ මචං. හරිද? මල්ලේ එයාගේ නම ක්ලෝමුන්ද මම හිතන්නේ. I need take some lega photos poster. මෙයා පෝස්ටර් එකට මචං ෆොටෝ එක ඉල්ලන්නේ. හරිද? අර දිව්වා මචං. ඒ ගේම් එක පොඩ්ඩක් හිරුණා මචං. හරිද? පොඩ්ඩක් ගේම් එකේ හිරුණා. ඊම තමයි ඉති. දාන් වෙනවා ඩූම් වෙනවා. ගණන් ගන්න එපා. මට හොඩු. මල්ලිමෝ ඒ ඇක්ෂන් එක ලස්සනයි මචං. ඇත්තටම කියන්නේ. හරිද? ගහමු මචං. අපි zoom පාරක් දීලා ලස්සන ෆොටෝ එකක් ගහමු. මම ලස්සන ගා ෆොටෝ අර S2 මන් දිහා බම් බලාගෙන ඉන්නේ. මල්ලි ෆොටෝ එක ගහලා දුන්නා. අයියා යනවා මචං. හරිද? ෆොටෝ එක ගැහුවා මචං. මල්ලි පොඩ්ඩක් ඉන්න මම පටස් කාලා ෆොටෝ එක දාලා දෙන්නම්. විනාඩියක් ඉන්න. මූණට එකට ෆොටෝ එක දාලා yes දීලා please wait. okay size එක මොකක්ද මම මට මතක නෑනේ. 4.6 නේ. 4.6 මචං size එක මෙන්න තියෙනවා. අඩෝ අරක සේව් වුණා බං. මං පේන්ට් එකෙන් ඇඳ මයි මාලත් ඒකත් සේව් වුණා බං. දන්නේ නැති තියෙනවා. ඉතින් දාන් වෙනා ඩූම් වෙන. හරිද? හරි print එක වැදුනා මචං. ලියුම් කෑල්ලක් ගත්තා. මේක දැම්මා. ඒ ෆොටෝ එක මාර ලස්සනයි ආවා මචං. හරිද? nice man. close that note. wait I need do better job. හරි මචං. better job කියන්නේ මොකද්ද බං? හොඳ ජොබ් එකක් කියන එකද? නැත්නම් නරක ජොබ් එකක් කියන එකද? දන්නේ නැහැ මචං. අපේ දෙවෙනි දවස් තව ඉවර නෑ. මේක දවස් කීයක් තියෙනවද බං? ඒක නම් දන්නේ නෑ තමා මචං. හරිද? මම මේ ගේම් එක ගහන්න පළවෙනි වතාවට තමයි මේ ගේම් එක ගහන්න පටන් ගත්තේ. මොකද කියන්නේ ගත්තේ මචං. පටන් ගත්තේ නෙමෙයි. මේ ඩයලොග් එනවා. මූනිකන් අර නිකන් බාස් කෙනෙක් from my ID එකකටද කොහෙද මචං? ID එකකට ෆොටෝ එක ගහලා ඉල්ලනවා. 3යි 4 size එකේ ෆොටෝ එකක් ඉල්ලන්නේ. අවුලන්නේ අපි ලස්සනට කාලාගෙන ෆොටෝ එකක් මෙයාත් නැත්නම් මෙයාත් වැදගත් මහත්තයෙක් මචං. හරිද? අපි ලස්සන ෆොටෝ එකක් ගහලා දෙමු. zoom පාරක් දීලා zoom කරා. zoom එක හරිය zoom වෙන්නේ නැහැ බා. හරි zoom වුණා. ලස්සන ෆොටෝ එකක් අපි ගහමු. nice මචං. ෆොටෝ එක ගැහුවා. අපි මල්ලි පොඩ්ඩක් ඉඳලා අපි ඔයාලට විනාඩියෙන් ෆොටෝ එක දාන්න. විනාඩියක් යන්නෙත් නැහැ. තප්පර තින් අපි ෆොටෝ එක දාලා දෙන්න පටස් ගාලා. just දෙමු. okay 3-4 ගන්නේ මචං මට මතක විදියට. මල්ලි ෆොටෝ එක රතු වෙලානේ බං මේ. මල්ලි මොකෝ ෆොටෝ එක රතුනේ කොහොමද දන්නේ නැහනේ. ෆොටෝ එක රතු වෙලා මචං. ඇයි දන්නේ නැහැ. හරිද? ඒක නම් දන්නේ නැහැ මචං. හරිද? වැඩක් නැහැ. මට වැඩක් නැහැ. මං ඉතින් ෆොටෝ එක ගහලා දෙනවා. මට සල්ලි ඕනේ. අඩෝ සල්ලි දෙන්නේ නැහැ නේ බං. right I have people and you can't even take now that I am have the fire alarm off yesterday in on of the okay මොනවාද බං මේ that is stage 2 is say the last take KO අවරන්නේ අපි යාට ලස්සන ඉතින් මචං මේක සල්ලි දෙන්නේ නැහැ නේ බං. අර ආච්චි අර පළවෙනි දවසේ ආපු ආච්චි විතර මට සල්ලි දුන්නේ. අනිත් ඒකෙක්වත් සල්ලි දුන්නේ නැහැ නේ මචං. ඒක වැඩක් නැහැ. ඉතින් මේකේ මචං දවස් කීයක් තියෙනවද දන්නේ නැහැ නේ බං. දවස් 5ක් 6ක් එච්චර නම් බෑ මචං ප්ලේ කරන්න. හරිද? බලමු දවස් කීයක් තියෙද කියලා. මේ අර පොලිස් කාර්යය නේ මචං. පළවෙනි එකෙත් ආව මචං මේ ඩයල් එක. හරිද? hi I am not here take photo. There are you here this something. Now in this need to tell you something. After I wait to get photos yesterday. Some people have the old man කියන්නේ කාටද බං? share your tomorrow හෙට මොකක් හරි තියෙන්නේ කියන්නේ.
ඌ ගියා මචං මොකක් හරි කියලා ගියේ මචං හෙට හරි මොකක් හරි ෆොටෝ එකක් හරි ගහලා දෙන්න කියලා. හරිද මට ඒක මේච්ච තේරුන්නේ නැහැ. හරිද? අවුලක් නැහැ. අපි ඊළඟට කවුද එන්නේ කියලා බලමු. ඔයාට මොනවද ඕනේ? මෙයාගේ නම ක්ලින්ටන්ද මොකද්ද? hi Mr. called you take යාට මොකක් හරි කිල්ලෝ හරි. මෙයාට 4:6 size එක ෆොටෝ එකක් ඕනේ. අවුලක් නැහැ ෆොටෝ එකක් ගහලා දෙමු. මෙයාගේ ඇක්ෂන් එක මොකද මල්ලි නංගි කොන්ද ඇද වෙලාද? නෑ ඒ ඇක්ෂන් එකනේ මචං. ඒ අලුත් ට්‍රෙන්ඩ් එක හරිද? අලුත් ට්‍රෙන්ඩ් එක මචං ඒ. ඒම තමයි. අවුලක් නැහැ ෆොටෝ එකක් ගහමු. ලස්සන ෆොටෝ එකක් ගහමු මචං. හරි මෙහෙම තියලා ගහමුනේ. නයිස් මචං ෆොටෝ එකක් ගැහුවා. මොකද බ උඩ බලාගෙන වගේ යන්නේ. උඩ බලාගෙන වගේ යනවා මචං. ඒක වැඩන්නේ. අපි ෆොටෝ එක දීමු මචං පටස් ගාලා. yes please wait okay 4:6 size මල්ලි කවුද මොකද බං ෆොටෝ ගන්න මල්ලි මේ කවුද මේ මෙයාගේ අත් දෙකත් අල්ලගෙන කවුද මේ ඉන්නේ දන්නේ මචං 4:6 size එක ෆොටෝ එකක් කිල්ලුවා හරිද මේක අද්භූතයි මචං හරිද අද්භූත ෆොටෝ වදින්නේ මචං මේ කැම් එකේ අවුලක් දන්නේ නැහැ හරිද කඩේ අවුලක්ද කැම් එකේ අවුලක්ද දන්නේ නැහැ හරිද කොයි බං මෙතන හිටපු එකේ ඉතින් මචං මෙතන හිටපු මේ නැන්ද නෙවෙයි නෝනා කෙනෙක් හිටන්නේ මචං ඊ නෝනා නෑ මචං ෆොටෝ එක මං හදලා දුන්නා මචං හරිද හදලා දෙන්න නෝනා නෑ මචං නෝනා අතුරුදහන් ෆොටෝ එකට මොකද මචං ඒක කරන්න ඕනි අනේ ඔය වීකලා වදා උනේ මචං ඕ ඔතනවා තිබිච්චද පුටු උඩව ඒ පුටු උඩ කොහොමද බැලන්ස් එක කොහමද අම්මට උඩු මාර බැලන්ස් යන්නේ ඊළඟට කවුරුත් දන්නේ නැහැ අපේ shift එක ඉවරයි මචං යකෝ මාත් බැලුවේ ඒකනේ මචං කවුරුත් ආවෙත් නැහැ දැන් නිදා ගන්න තියෙන්නේ මචං අපේ 3 වෙනි දවසට පටන් ගත්තා දැන් අපි කඩේ ඕපන් කරා දැන් ඉතින් මචං තියෙන්නේ අපේ කස්ටමර් කෙනෙක් එනකන් මග බලාගෙන සිටින්න මචං හරිද නෝනා කෙනෙක් එනවා පද්ද දෙනවා මචං කොහමද ඉන විදිය මොනවාද මෙයාට ඕන් දන්නේ නැහැ නේ මොන සයිස් එකේ ෆොටෝ එකක්ද අපි අහලා බලමු ඉතින් මෙයාගේ නම චිල්ටන් I would you take photos from my හරි මචං ෆොටෝ එකක් අපි ගහමු මෙයාගේ ඇක්ෂන් එක කොහමද දන්නේ මං ආසයි මචං මේ ෆොටෝ ගන්න එකේ කට්ටියගේ ඇක්ෂන් බලන්න මොකද්ද බං මේ ඇක්ෂන් එක නංගි ඔයාගේ ඇක්ෂන් එක පොඩ්ඩක් අවුල් ඒක නම් අවුල් මචං හරිද මේ අමුන්ගේ අමාර ඇක්ෂන් මචං තියෙන්නේ මේ අපි මෙයාගේ ෆොටෝ ගැහුවොත් එහෙම ඉවරයි මචං නෑ මේ ගහන්නෙත් නෑ ඉතින් මොලේ කර වෙලා යා මචං මෙහෙම ගන්න මුන්ගේ නම් මොලේ කර වෙලාද කොයිද මචං තියෙන්නේ හවුද බං මෙයාගේ ෆොටෝ ගහන්නේ අම්මු ගාවේ යන්නේ ඉතින් මචං අම්මු ගාවේ ඉන්නේ yes දෙමු මචං හරි ඕකේ සයිස් එක කීයද බං මම අමතකුණා 3:4 එකක් මචං හරි ෆොටෝ 3:4 එකක් නේද මේ ෆොටෝ එක කිසිම අවුලක් නෑ මචං කලින් shift එකේ මේ ෆොටෝ එහෙම පොඩ්ඩක් කවුල් ගිහලා තියෙනවා හරිද අවුලක් නෑ අපි කොලයක් ගමු මේක දැන් දෙන්න තමයි තියෙන්නේ මචං okay මචං children and wait is this is no who but you so what children කියන්නේ මචං මොනවා කියනවද දන්නේ නැහැ children ඒවා යන්නකෝ ඉතින් බෑනේ කරන්න ඉතින් අපිට තාම මෙතන වැඩ තියෙනවා නැද්ද මචං අපිට මෙතන වැඩ තියෙනවා කයිය ගහන්න වෙලා නැහැ නැද්ද බා ඔයා යන්න ඉතින් මචං මේ මෙච්චර මම දවස් 3ක් වැඩ කරලා රුපියල් 20යි මචං එකතු වෙලා තියෙන්නේ ගේම් එකේ ආච්චිට හාල් කරන්න මේක කරන්න බෑ මචං අපිට මේ ෂොප් එක වහන්න වෙන සීන් එකක් තියෙන්නේ මචං හරිද අවුලක් නැහැ ඉතින් අපි දාගත්ත ෂොප් එක අපි කරගෙන යමු මේ මෙතන මන් දකින්න ලේ වගේ බං හැමෝලේම මේක ලොකු ජම්ස් කියා එහෙමත් නෑ මචං හරිද ජම්ස් කියා කියන්නේ අර එකපාරට මේ ජම්ස් කියා නෑ අවුලක් නෑ මේකේ අතල්ලයක් තියෙන මචං ගේම් එකේ පොලිස් කාර්යාව ඊයේ මෝ කියවනේ මචං ටුමෝරෝ මොකක් හරි සීන් මොකක්ද දන්නේ අපි අහලා බලමු පොලිස් I have so about yes යක් ගහලා ගියා මචං ෆොටෝ එකක් ගැහුවෙත් නෑ හරිද stop මචං දැන් don't take ආරු ආයනවා මොකද බං මුන්ට මොලේ කර වෙලාද බං මොලේ මයිල් වෙලාද දැන් මුගේ මොලේ හැටිද ඕ බං මේ පොලිස් කාර්ය ඇවිල්ලා යනවනේ බා උගෙන හොඳට මොලේ කර වෙලාද කොහෙද බං අවුවේ ඉඳලා මොලේ කර වෙලාද කොහෙද උගේ පිස්සු යකෙක් බං ඌනා අම්මු ගාවේ මචං ඕක අපි ඊළඟ කස්ටමර් එකම් බලාගෙන ඉමු හෙලෝ කවුරුත් නැද්ද අම්මට උඩු
මල්ලි ඕම එනවාද කියන්නකෝ එක්ක කතා කරලා වරෙන් මේ ජෝකර් ආ මචං clowns so are you going මෙයාට ෆොටෝ එකක් ගාලා ඕනේ take a picture අපි මේක දෙමු මට හරි මචං අපි ගමු කැමරාව අපි ගිහින් ෆොටෝ එකක් ගහමු පටස් ගාලා මචං මට උඩු මූ ඉස්සෙල්ලා තියෙන්නේ මේ විදිහටම නේ බා මල්ලි පොඩ වෙන ඇක්ෂන් එකක් දාන්න ඉතින් ඔහම හරියන්නේ නැහැ නේ අවුලක් නැහැ මචං ඒක ලස්සනයි ලස්සන ෆොටෝ එකක් ගහලා දෙමු ඉස්සෙල්ලා වගේ මීමියා ලස්සන ෆොටෝ එකක් උගේ ඇස් දෙක මරු මචං හරි මචං ෆොටෝ එක ඔයි මල්ලි what the fuck මොකද උනේ ගිනි ඉවරද අඩෝ ශිරාවටම ෆොටෝෂොප් එක ගිනි කින මචං අඩෝ මේ පත්තරයක නේ මචං ගිහිලා තියෙන්නේ